සුබ දවසක් වේවා සියලුම දෙනාට. අද අපි කතා කරන්න යන්නේ 2012 A level accounting paper MCQ වල කිවෙන එකද තුන්වෙනි MCQ එක. හරිනේ. මේක ටිකක් තියරි කොටසකට දාලා යන්නේ. අපි ඉක්මනට ඉවරයක් කරලා දාමු. හරි. මුලින්ම ඉල්ලන්නේ මොකද්ද කියලා බලමු. මේ බලන්න. මෙම ගනුදෙනු. මෙතන ගනුදෙනු ටිකක් තියෙනවා. මෙම ගනුදෙනු සටහන් කිරීමට ඒ කියන්නේ ලියන්න භාවිත කරන මූලාශ්‍ර ලියවිලි ඒ කියන්නේ මූලාශ්‍ර ලේඛන අනුපිළිවෙල වන්නේ ඒ කියන්නේ පිළිවෙලට ලියන්න ඕන මොනවාද මෙම ගනුදෙනු ඒ කියන්නේ උඩ තියෙන ගනුදෙනු ටික හරිනේ සටහන් කිරීමට ඒ කියන්නේ ලියන්න හරිනේ භාවිත කරන පාවිච්චි කරන මූලාශ්‍ර ලියවිලි වල අනුපිළිවෙල වන්නේ ඒ කියන්නේ මූලාශ්‍ර ලේඛනයි අහන්නේ හරිනේ ගනුදෙනු ටික බලමු අපි උඩ ඉඳලා යමු ව්‍යාපාරයක් ඒ කියන්නේ කඩයක් දැන් මෙහෙම හිතන්නකෝ ඔන්න කඩේ මේ ඉන්නේ අපි අපේ කඩේ දැන් අපි කඩේ පැත්තෙන් තමයි ලියන්න ඕන හරිනේ අපේ කඩේ හරිනේ කඩේ ව්‍යාපාරයක් ලක්ෂ 5ක් වටිනා භාණ්ඩ ණයට විකිණීය හොඳට බලන්න භාණ්ඩ ණයට විකුණනවා හරිනේ ඔන්න බලන්න ව්‍යාපාරයක් ලක්ෂ 5ක් වටිනා භාණ්ඩ ණයට විකිණීය ණයට විකුණනවා එතකොට ණයට විකුණන්නේ කාටද අපි හිතමු පාරිභෝගිකයෙක් කියලා මෙතන ඉන්න කස්ටමර් කෙනෙක් හරිනේ මෙයාට ණයට විකුණනවා එහෙනම් අපි ඔන්න ණයට විකුණනවා ණයට වික්කා ලක්ෂ 5යි ඒක අවුලක් නැහැ අන්න ගනුදෙනුවක් අහුණා ණයට වික් අපි මොකද කරේ ණයට වික්කා මූලාශ්‍ර ලේඛනේ මොකද්ද එතකොට මම මේකේ මෙහෙම සෙට් කරනවා මූලික පොතත් පොඩ්ඩක් ලියනවා මූලික පොත ඊට පස්සේ මේ පැත්තෙන් මූලාශ්‍ර ලේඛනේ ගන්න හරිනේ එහෙනම් මූලාශ්‍ර ලේඛනේ මම මේ පැත්තෙන් ගන්නවා මූලාශ්‍ර ලේඛන හරිනේ ණයට විකුණු ඒ කියන්නේ භාණ්ඩනේ භාණ්ඩ ණයට විකුණු මොන මූලික පොතේද ලියන්නේ ජර්නලේ ණයට විකුණු විකුණුම් ජර්නලේ හරිනේ එහෙනම් මූලික පොත විකුණුම් ජර්නලේ විකුණුම් ජර්නලේ මූලාශ්‍ර ලේඛනය මොකද්ද විකුණුම් ඉන්වොයිස් හරිනේ එහෙනම් මූලාශ්‍ර ලේඛනය විකුණුම් ඉන්වොයිස් හරිනේ ඒතර අපිට ඕන ඉන්වොයිස් නේ කියන්නේ මූලාශ්‍ර ලේඛනේ තමයි බලන්න ඕන මූලාශ්‍ර ලේඛනේ විකුණුම් ඉන්වොයිස් දැන් මේ බලන්න ඉන්වොයිස් කියලා පහේම තියනවා නේද පහේම තියෙනවා ඒ කියන්නේ පළවෙනි එකේ මුකුත් කරන්න හම් වෙන්නේ පළවෙනි එක හැම එකකම තියෙනවා හරිනේ එහෙනම් දෙවෙනි එකට යන්න හරිනේ ණයට විකිණ ඊට පස්සේ පිරිවිතර වලට එකඟ නොවන්නේ ඇයි පිරිවිතර වලට අනුව එකඟ නොවන්නේ ඇයි දක්වා ගනුදෙනු කරුවෝ මෙයින් 50000ක් වටිනා භාණ්ඩ හරවා යූහ මේ බලන්න පිරිවිතර වලට කියන්නේ මේ බලන්න මෙහෙමයි පිරිවිතර කියන්නේ අවශ්‍යතාව ඒ කියන්නේ දැන් කස්ටමර්ට ඒ භාණ්ඩේ ලැබෙන්න ඕන පිරිවිතර. ඒ කියන්නේ උදාහරණයක් ක්වොලිටියට තියෙන්න ඕන. මෙන්න මේ ක්වොලිටියට ග්‍රෑම් 50 පැකට්. හරිනේ. ආන් එහෙම පිරිවිතර ටිකක් තියෙනවනේ. ඒ කියන්නේ ඒකේ තියෙන්න ඕන ස්ටෑන්ඩඩ් ටික. ඒ කියන්නේ මෙයාට ඕන විදිහට දෙන්න ඕන. එයා කියනවා මෙන්න මේ ග්‍රෑම් 50 ගානේ පොඩි පැකට් 50ක් කිලෝග්‍රෑම් 10ක් වෙන්න ඕන ඔක්කොම ටික. මේකේ තියෙන්න ඕන ක්වොලිටිය මෙන්න කියලා ටිකක් අර ස්ටෑන්ඩඩ් එකක් කියනවා. يعني මෙන්න මේ ටික තියෙන්න ඕන කියලා. එතකොට එයා කියන අවශ්‍යතා ටික තමයි පිරිවිතර කියන්නේ. මේක තියෙන්න ඕන, මේක තියෙන්න ඕන, මේක ඇතුලේ පරතුරු කෑල්ලක් තියෙන්න ඕන, මේක ඇතුලේ ඊට පස්සේ අන්නසි කෑල්ලක් තියෙන්න ඕන. අන්න ඒ වගේ. ඒ භාණ්ඩය ඇතුලේ තියෙන්න ඕන ක්වොලිටිස් ටිකක් කියනවා. දැන් මොකද්ද කියන්නේ බලමු. පිරිවිතරට කියන්නේ එයාගේ අවශ්‍යතාවය. ඒ කියන්නේ එයාට ඕන දේ. අවශ්‍යතාවය කියන්නේ ඕන දේවල් හරිනේ ඕන දේවල් පිරිවිතර වලට අනුව එකඟ නොවන්නේ ඇයි මේ
qualities වලට එකඟ වුන්නේ නැහැලු, ගැලපෙන්නේ නැහැලු. යයි දක්වා එයා කියනවා මචං මේ ටික හරියන්නේ නැහැ. මේ භාණ්ඩ වල quality මදි, පොඩ්ඩක් damage වෙලා. පිරිවිතර වලට අනුව එකඟ නොවන්නේ. ඒ කියන්නේ අවශ්‍යතාවට අනුව නෙමෙයි කියලා. හරිනේ? එකඟ නොවන්නේ දක්වා ගනුදෙනු කරුවෝ. ඒ කවුද? මේනේ ගනුදෙනු කරුවෝ. මෙයා මෙයින් 50000ක් වටිනා භාණ්ඩ හරවා එව්හ. තේරෙනවද? දැන් අපි වික්කනේ. එයා කියනවා මෙන්න මේ අවුල් තියනවා කියලා භාණ්ඩ ටිකක් මේන් 50000ක් වටිනා භාණ්ඩ හරවා එවනවා. දැන් අපි වික්කනේ හරවා එවනවා. හරවා එවනවා කියන්නේ මොකද්ද? ආපසු එවනවා. හරිනේ? ආපසු එවීම. ආපසු එවුම්. කීයක්ද? 50000ක්. එහෙනම් ඔන්න ගනුදෙනුව ආපහු එවනවා. කියන්නේ කඩේට එනවා. හරිනේ? වරු ටික හරි. එහෙනම් මූලික පොත මොකද්ද? මූලික පොත ආපසු එවුම් ලියන. ආපසු එවුම් ජනලේ. හරිනේ? එහෙනම් මූලික පොත ආපසු එවුම් ජනලේ. මූලාශ්‍ර ලේඛනය මොකද්ද? ආපසු එවුම් වල බැරපත. බැරපත. ඒක මතක තියාගන්න මෙහෙමයි. ආපසු එවුම් හරද බැරද? ආපසු එවුම් හර. ආපහු එනවා කියන්නේ මේ පැත්තටනේ, හර පැත්තට. එහෙනම් ආපසු එවුම් හර මූලාශ්‍ර ලේඛනයේ කන පිට. ඒ කියන්නේ බැරපත. ආපසු එවුම් හරනේ මේ පැත්තෙන් නහර පැත්තට. මූලාශ්‍ර ලේඛනයේ අනිත් පැත්ත කන පිට. ඒ කියන්නේ බැරපත. ආපසු එවුම් හර ඒක ෂුවර්නේ. මූලාශ්‍ර ලේඛනයේ බැරපත. එහෙනම් බැරපත දින උත්තර ගමු. අපිට උණු මූලාශ්‍ර ලේඛනයේ බැරපත. මෙන්න දෙවෙනියට බැරපත් තියෙනවා. මෙන්න බැරපත් තියෙනවා. අනිත් ඒවා හරියන්නේ නැහැ. හරපත හරියන්නේ නැහැ නේ. ඊට පස්සේ ජර්නල් වවුචරේ හරියන්නේ නැහැ. හරපත හරියන්නේ නැහැ. බැරපත් තියෙන උත්තර දෙකයි දැන්. 2.5යි හරිනේ. ඉන්නෝයිසේ හැම එකකම තිබ්බා. ආපසු එවුම් වලට අදාළව බැරපතයි එන්නේ. හරිනේ? දැන් උත්තර 2යි. හරිනේ? ඊට පස්සේ ඊළඟ කොටසට යන්න. පසුව ගනුදෙනු කරුවෝ. ඒ කියන්නේ කවුද? මෙන්න මෙයා. මුදල් ගෙවා. ගනුදෙනු කරුවෝ. ඒ කියන්නේ මෙයා මුදල් ගෙවා. මෙයා මොකද කරන්නේ? මුදල් ගෙවා. මුදල් ගෙවා. හරිනේ? මුදල් ගෙවා ඉතිරි ශේෂය පියවුහ. ඉතිරි ශේෂය පියවුහ. හරිනේ? ඊට පස්සේ මෙම ගනුදෙනු සටහන් කිරීමට භාවිත කරන මූලාශ්‍ර ලියවිලි වල අනුපිළිවෙල වන්නේ. හරිනේ? දැන් මෙහෙමයි මේ බලන්න. පසුව ගනුදෙනු කරුවෝ මුදල් ගෙවා. කවුද ගෙවන්නේ? ගනුදෙනු කරුවෝ මුදල් ගෙවා. මෙයා මුදල් ගෙවලා. තේරුණාද? අපේ පැත්තෙන් නම් එයා ගෙවනවනේ අපිට ලැබෙනවා. තේරුණානේ? ගනුදෙනු කරුවා ගෙවනවා. කාටද ගෙවන්නේ? අපිට. එහෙනම් අපේ පැත්තෙන් මොකද දෙන්නේ? අපිට සල්ලි එනවා. එහෙනම් අපිට මොකද්ද වෙන්නේ? අපිට මුදල් ලැබෙනවා. අපිට මුදල් ලැබී. තේරුණාද? ගනුදෙනු කරුවනේ මුදල් ගෙවන්නේ. ඒ කියන්නේ මෙයා. හරිනේ? ගනුදෙනු කරුවෝ මුදල් ගෙවනවා. මෙයා මුදල් ගෙවනවා. මෙහාට. හරිනේ? අපේ පැත්තෙන් මොකක්ද තත්ත්වේ? සල්ලි හම් වෙනවා. ඒ කියන්නේ දැන් ණයටනේ වික්කේ. ණයට වික්කා. ණයට වික්කා. සල්ලි හම් වෙන්න ඕනේ නේද? ණයට වික්කා සල්ලි ලැබෙන්න ඕන. එහෙනම් ලැබෙන්න ඕන කියන්නේ ලැබෙනවා. හරිනේ? එහෙනම් මුදල් ලැබීම. එහෙනම් මූලික පොත මොකද්ද? මුදල් ලැබීම වල මුදල් ලැබීම් ජර්නලේ. හරිනේ? එහෙනම් මූලික පොත මුදල් ලැබීම් ජර්නලේ. හරිනේ? ඊට පස්සේ මූලාශ්‍ර ලේඛනය මොකද්ද? මුදල් ලැබීම් ජර්නලේ ලදුපත. ලදුපත. මේකේ මුදල් ගෙවා කිව්වට මේවා වෙන්න එපා. ගෙවනවා නෙමෙයි. එයා ගෙවනවා අපිට ලැබෙනවා. අපේ පැත්තෙන් අපි ලියන්න ඕන. කඩේ පැත්තෙන්. කඩේට සල්ලි හම් වෙනවා. මුදල් ලැබීම් ජර්නලේ මූලාශ්‍ර ලේඛනයේ ලදුපත. ලදුපත තියෙන්නේ මොකේද? 5. හරිනේ? මේ ගෙවීම වවුචරේ තියෙන්නේ. ඔව්. හරිනේ? ලදුපත එන්නේ. එහෙනම් උත්තරේ අංක 5. එහෙනම් 3ට උත්තරේ අංක 5. ඔය විදිහට සෙට් වෙන්නේ. හරිනේ? එහෙනම් 3ට උත්තරේ අංක 5. එහෙනම් 4 වෙනි එක කතා කරමු අපි ඊළඟ වීඩියෝ එකේ.